හැමෝටම ආයිබෝවන්. අද අපේ මේ විග්‍රහයට සාදරයෙන් පිළිගන්නවා. හිතලා බලන්නකෝ මෙහෙයුම් පද්ධතියක්. එහෙමත් නැත්නම් ඔපරේටිං සිස්ටම් එකක් කියන්නේ හරියටම කාර්යබහුල සෙනග පිරුණු මහා නගරයක් වගේ කියලා. මේ වගේ නගරයක වාහන තදබදය පාලනය කරන එක කොච්චර අමාරුද? අන්න ඒ වගේම තමයි පරිගණක පද්ධතියක් ඇතුළෙත් වැඩ කටයුතු කිසිම අවහිරයක් නැතුව සුමටම අරගෙන යන එක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ පද්ධතිය ඇතුලේ වෙන්න පුළුවන් දරුණුම වාහන තදබදය ගැනයි. ඒ කියන්නේ පද්ධතියම සම්පූර්ණයෙන් අඩාල වෙන ඩෙඩ්ලොක් එකක් කියන්නේ මොකද්ද කියන එක ගැනයි. හරි අපි බලමු මොනවද අද කතා කරන්න කියලා. පද්ධතියක ඩෙඩ්ලොක් එකක් කියන්නේ මොකක්ද? මේකට බලපාන අනිවාර්ය කොන්දේසි 4 සම්පත් බෙදා දෙන විදිහ දෘශ්‍යමාන කරන්නේ කොහොමද? මේවා වළක්වා ගන්නා ක්‍රම සහ අවසාන වශයෙන් මේවා හඳුනාගෙන යථා තත්වයට පත් කරන්නේ කොහොමද කියන එක අපි පියවරෙන් පියවර ඉක්මනින්ම කතා කරමු. මුලින්ම මොකද්ද මේ සිස්ටම් ඩෙඩ්ලොක් එකක් කියන්නේ? පොඩ්ඩක් හිතමු. එකම වෙලාවේ ක්‍රියාත්මක වෙන ප්‍රොසෙසර්ස් කිහිපයක් පද්ධතියේ තියෙන සීමිත සම්පත් ලබා ගන්න එකිනෙකා එක දැඩි තරංගයක යෙදෙනවා. අන්න ඒ ගැටුම තමයිනේ හැම දෙයකටම මුල. පැහැදිලිවම කිව්වොත් ඩෙඩ්ලොක් එකක් කියන්නේ ක්‍රියාවලි දෙකකට හෝ කීපයකට Tamanගේ වැඩ කටයුතු කිසිසේත්ම ඉස්සරහට කරගෙන යන්න බැරිව සම්පූර්ණයෙන්ම නතර වෙන භයානක අවස්ථාවකටයි. ඇයි එහෙම වෙන්නේ? මොකද මේ හැම ක්‍රියාවලියක්ම බලාගෙන ඉන්නේ අනිත් ක්‍රියාවලිය අල්ලගෙන ඉන්න සම්පතක් නිදහස් කරනකන්. ඒ කියන්නේ කිසිම කෙනෙකුට ඉස්සරහට යන්න බැරිව පද්ධතියම සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. මේක බොහොම අපූර්වට පැහැදිලි වෙනවා මේ චක්‍රය දිහා බැලුවම. එක පැත්තකින් process 1 resource 2 ලැබෙනකම් බලාගෙන ඉන්නවා. හැබැයි ප්‍රශ්නේ කියන්නේ ඒ සම්පත දැනටමත් අල්ලගෙන ඉන්නේ අනිත් පැත්තේ තියෙන process 2. අනිත් අතට ගත්තොත් process 2 resource 1 ලැබෙනකම් ඉන්නවා. ඒත් ඒක අල්ලගෙන ඉන්නේ process 1. ඇත්තටම මේක කිසිම දවසක කෙලවරක් වෙන්නේ නැති, කවදාවත් විසඳෙන්නේ නැති අනන්ත රවුමක් නේද? ඒක තමයි ඩෙඩ්ලොක් එකක තියෙන සැබෑම ස්වરૂපය. හරි. දැන් අපි මේ ගැටලුවේ පශ්චාත් මරණ පරීක්ෂණයට යමු. ඒ කියන්නේ මේ වගේ දරුණු බිඳවැටීමක් නිකම්ම වෙන්නේ නැහැ. මේක වෙන්න නම් එකම වෙලාවෙ සිද්ධ වෙන්නම ඕනේ නිශ්චිත කොන්දේසි 4ක් තියෙනවා. මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ කොන්දේසි 4ම එකම වෙලාවෙ සිද්ධ වෙන්න ඕනේ. බලමු මේ මොනවද කියලා. පළමුවෙන්න mutual exclusion. ඒ කියන්නේ එක සම්පතක් එකවර පාවිච්චි කරන්න පුළුවන් එක්කෙනෙකුට විතරයි. දෙවැන්න hold and wait. එක්කෙනෙක් සම්පතක් අල්ලගෙන තවත් එකක් ඉල්ලමින් බලාගෙන ඉන්නවා. තුන්වැන්න no preemption. ඒ කියන්නේ බලහත්කාරයෙන් අනුන්ගේ සම්පත් උදුලා ගන්න බෑ. සහ හතරවැන්න තමයි circular wait. ඒ කියන්නේ රවුමකට එකිනෙකා මත යැපීම. හොඳට මතක තියාගන්න මේ හතරම එකට ආවොත් විතරයි පද්ධතිය මේ විදිහට සම්පූර්ණයෙන්ම හිර වෙන්නේ. දැන් අපි මේ න්‍යායාත්මක කරුණු වලින් ටිකක් මිදිලා කොහොමද මේ පද්ධති තත්ත්වයන් දෘශ්‍යමාන කරන්නේ කියලා බලමු. හරියටම රෝගියක් විනිශ්චය කරනවා වගේම මේ දෘශ්‍යමාන කිරීම පද්ධතියකට ඊටම වැදගත්. මේ පේන විදිහට resource allocation graph එකක් හරහා අපිට මේ தত্ত্বය බොහොම පැහැදිලිව දෘශ්‍යමාන කරන්න පුළුවන්. මෙතන ඊතල වලින් පෙන්වන්නේ කවුද මොනවද ඉල්ලන්නේ සහ කවුද මොනවද අල්ලගෙන ඉන්නේ කියන එකයි. සම්පත් ලබා දීලා තියෙන විදිහත් ඉල්ලුම් කරන විදිහත් එකතු වෙලා P1 P2 සහ P3 හරහා යන සම්පූර්ණ චක්‍රයක්ම හැදිලා තියෙනවා. අන්නේ නිශ්චිත මොහොතේදී තමයි පද්ධතිය සම්පූර්ණයෙන්ම ලොක් වෙලා ඩෙඩ්ලොක් එකකට යන්නේ. හැබැයි මෙතන තිය වඩාත් සිත් ගන්නා සුළුම දේ තමයි මේ වගේ චක්‍රයක් එහෙම නැත්නම් සයිකල් එකක් තිබුණාටම ඒක සෑම විටම ඩෙඩ්ලොක් එකක් වෙන්නේ නැහැ. මේ සසඳන විදිහ බලුවොත් සම්පත් වර්ගයකට එකකට වඩා වැඩි ප්‍රමාණයක් ඒ කියන්නේ ඉන්ස්ටන්සස් කිහිපයක් තියෙනවා නම් චක්‍රයක් තිබුණත් ඩෙඩ්ලොක් එකක් ඇති නොවෙන්න පුළුවන්. මොකද වෙනත් නිදහස් process එකක් තමන්ගේ වැඩ ඉවර කරලා ඉක්මනින් සම්පත් නිදහස් කළොත් අර චක්‍රය ඉබේම කැඩිලා යනවා. ඉතින් අපි දැන් ගැටලුව හොඳින්ම හඳුනා ගත්තානේ. ඊළඟට බලමු මේකට තියෙන පිළියම් මොනවද කියලා. ඔපරේටිං සිස්ටම් එක කොච්චර දක්ෂද කියනවනම් මේ තදබදය කලින්ම දැකලා වළක්වා ගන්න අපූර්ව ක්‍රම පාවිච්චි කරනවා. ඒ ගැනයි දැන් අපි කතා කරන්නේ. මෙතනදී ඔපරේටිං සිස්ටම් එක කරන්නේ හරියට අනාගතය දිහා බලනවා වගේ පුදුම සාගත වැඩක්. safe state එහෙම නැත්නම් ආරක්ෂිත තත්ත්වයක් කියන්නේ හැම ක්‍රියාවලියකටම තමන්ගේ වාරය එනකම් ඉඳලා අවශ්‍ය සම්පත් අරගෙන සාර්ථකව වැඩේ ඉවර කරන්න පුළුවන් පැහැදිලි අනුපිළිවෙලක් තියෙනවා කියන එකයි. හැබැයි unsafe state එකකදී අපිට එහෙම සහතිකයක් දෙන්න බෑ. ඒකෙන් අදහස් වෙන්නේ අනිවාර්යෙන්ම ඩෙඩ්ලොක් එකක් වෙනවා කියන එක නෙවෙයි. හැබැයි එහෙම වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. මේ පේන විදිහට unsafe කලාපයට ගියා කියන්නේ අනිවාර්යෙන්ම ඩෙඩ්ලොක් එකට වැටෙනවා කියන එකම නෙවෙයි. හැබැයි අවදානම ගොඩක් වැඩි.
ඉතින් මේ தত্ত্বය මගහරින්න අපි පාවිච්චි කරන avoidance algorithms වල ප්‍රධානම රාජකාරිය තමයි කිසිම වෙලාවක පද්ධතිය මේ රේඛාව පැනලා unsafe කලාපයට යන්න නොදී නිරන්තරයෙන්ම ආරක්ෂා කරගන්න එක. දැන් අපි බලමු සුප්‍රසිද්ධ බැංකර්ස් ඇල්ගොරිතම් එකේ කොහොමද මේක වෙන්නේ කියලා. මෙහිදී OS එක ගණකාධිකාරිවරයෙක් වගේ ක්‍රියා කරනවා. පවතින සම්පත් ප්‍රමාණය, ඒ කියන්නේ available ප්‍රමාණය, උපරිම අවශ්‍යතාවයට, ඒ කියන්නේ max need එකට සරිලනවාද කියා ගතිකව මැන බලමින් තමයි තීරණ ගන්නෙ. තියෙන සම්පත් මොනවද? දැනට දීලා තියෙන්නේ මොනවද කියලා ගණනය කරලා අනාගත අවදානම් මගහරවා ගන්න එක මේ ඇල්ගොරිතමය මගින් ඊටාම දක්ෂ විදිහට සිදු කරනවා. මෙතනදී පද්ධතිය කරන බොහොම බුද්ධිමත් උපක්‍රමයක් තියෙනවා. යම් ක්‍රියාවලියක් සම්පතක් ඉල්ලුවාම OS එක එකපාරටම දෙන්නේ නැහැ. ඒ වෙනුවට පියවරින් පියවර චෙක් කරනවා. ඉල්ලුම අවශ්‍යතාවයට සහ දැනට තියෙන ප්‍රමාණයට වඩා අඩුද කියලා. ඊට පස්සේ සම්පත දුන්න කියලා తాවකාලිකව මවාපාමින් අනාගතය පරීක්ෂා කරනවා. ඒකෙන් සේෆ් ස්ටේට් එකක් හැදෙනවා කියලා තහවුරු නොත් විතරයි ඇත්තද මේ සම්පත් ලබා දෙන්නේ. හැබැයි අපි දන්නවනේ කොච්චර පරිස්සම් වුණත් සමහර වෙලාවට වැරදීම් වෙන්න පුරුවන් කියලා. එහෙම වුණොත් අපි යන්නේ හදිසි ප්‍රතිකාර ඒකකයට. ඒ කියන්නේ මේ තදබදය කොහොම හරි ඇති වුණාට පස්සේ කොහොමද ඒක හොයාගෙන පද්ධතිය නැවත යථා තත්ත්වයට පත් කරගන්නේ කියන එකයි දැන් අපි කතා කරන්නේ. ඉතින් කොහොමද මේක හොයාගන්නේ? මේ සංකීර්ණ resource allocation graph එකෙන් මැද තියෙන සම්පත් අයින් කරලා ඍජුම ක්‍රියාවලිය අතර තියෙන රඳා පැවැත්ම පෙන්වන සරල wait for graph එකකට මේක පරිවර්තනය කරනවා. මේකෙන් හරියටම සයිකල් එකක් තියෙනවද? ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ කොතනද කියලා පද්ධතියට බොහොම ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. හරි, දැන් ඩෙඩ්ලොක් එක කහුණා කියමුකෝ. එතකොට OS එකට සිද්ධ වෙනවා බොහොම තීරණාත්මක දෙඩි තීරණ ගන්න. එක්ක හිර වෙලා තියෙන ඔක්කොම processes ටික එකපාර අහුසි කරලා දානවා. එහෙමත් නැත්නම් අර චක්‍රය බින්දනකම් එකින් එක අහුසි කරගෙන යනවා. මෙතනදී process එකේ ප්‍රමුඛතාවය මොකද්ද? කොච්චර වෙලා ඒක වැඩ කළාද කියන එකත් සලකා බලන්න වෙනවා. ඒ වගේම එකම process එක දිගින් දිගටම build-ට දෙන එක. එහෙමත් නැත්නම් starvation වළක්වා ගන්නත් OS එක වග බලා ගන්න ඕනේ. මේවා ඇත්තටම ඊටම සංකීර්ණ තීරණ. අපි මේ තරම් වෙලා සංකීර්ණ න්‍යායන් සහ ක්‍රමවේද ගොඩක් සාකච්ඡා කළා නේද? හැබැයි මේක ඇහුවාම පුදුමත් හිතේවි. ඇත්තම කතාව තමයි Unix වගේ ගොඩක් නවීන මෙහෙයුම් පද්ධති පාවිච්චි කරන ජනප්‍රියම උපාය මාර්ගය මොකද්ද දන්නවද? මේ ප්‍රශ්න දිහා නොදැක්කා වගේ ඉඳලා ඩෙඩ්ලොක් කවදාවත් වෙන්නේ නැහැ කියලා මවාපාන එක. ඇත්තටම කිසිම දෙයක් නොකර ඉන්න එක තමයි ප්‍රායෝගිකව ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ. ඉතින් මේක සෑහෙන ලොකු ප්‍රශ්නයක් නේද? ලෝකයේ තියෙන ප්‍රධාන මෙහෙයුම් පද්ධති මේ ප්‍රශ්න දිහා බලන්නේ නැතුව මගහරිනව නම් අපේ මේ ඩිජිටල් ලෝකයේ සම්පූර්ණයෙන්ම හිර වෙලා සදාටම නැවතිලා යන්න තව කොච්චර කිට්ටුවද අපි ඉන්නේ. පරිගණක සම්පත් කළමනාකරණයේ තියෙන මේ සියුම් සමතුලිතතාවය ගැන තවදුරටත් ගවේෂණය කරන්න මේක හොඳ නිමිත්තක් වෙයි කියලා අපි හිතනවා. අද මේ විග්‍රහය සමග රැඳී සිටි සියලු දෙනාටම බොහොම ස්තුතියි.